හයි කොහොමද ඔයාලට මේ මගේ පළවෙනි ලොං වීඩියෝ එක බිසෝ පේජ් එකට දාන අපි අද රෑට කෑවේ පාස්තා එකක්. මේක මේ ඔරිජිනල් රෙසිපි එකක් නෙවෙයි, මම මට කැමති දේවල් දාලා හදාගත්ත එකක්. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා වතුර ටිකක් දාලා ඒ වතුර ටික හොඳට රත් වෙනකොට නටන උණු වතුරට පාස්තා ටික දාලා විනාඩි කිහිපයක් තම්බ ගත්තා. කෑම හදන හැටි කියා දෙන්න නෙමෙයි මම මේ වීඩියෝ එක කරේ. ඒකට දක්ෂ නෑ මං එච්චර. පාස්තා නූඩල්ස් හදන වීඩියෝ ගොඩක් YouTube එකේ තියෙනවා. ඒවා බලලා ඔයාලා කැමති රෙසිපි එකකට හදා ගන්න පුළුවන්. මේක මම රෙසිපි එක කියන්න නෙමෙයි කළේ, නිකන් vlog එකක් විතරයි. පාස්තා ටික තැම්බෙන අතරේ මම ඒකට දාන්න හිතාගෙන හිටපු චිකන් ටික කපා ගත්තා. ඒවා පොඩි කෑලි විදියට කපලා තමයි බෙදලා අරගත්තේ. මේ අතරේ පාස්තා ටික තැම්බුණාම ඒකේ වතුර ටික පෙරලා අයින් කරලා පාස්තා ටික වෙනම අරන් තිබ්බා. අරන් තියලා පෑන් එක ගත්ත චිකන් ටික බදින්න. මේ අතරේ පාස්තා ටික තැම්බුණාම ඒකේ වතුර ටික පෙරලා අයින් කරලා වෙනම පාස්තා ටික අරන් තිබ්බා. අරන් තියලා පෑන් එක ගත්ත චිකන් ටික බදින්න. චිකන් ටික කපා ගත්තට පස්සේ මම පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන මුලින්ම ලොකු චිකන් කෑලි ටික තමයි බෙදගන්නේ. මොකද ඒවා ගොඩක් ලොකු නිසා බෙදෙන්න වෙලා යන නිසා පුංචි කෑලි ටික දාන්න කලින් ලොකු කෑලි ටික බෙදගත්තා. දැන් මේ ටිකක් වැදුන ලොකු චිකන් කෑලි ටික තියෙන්නේ. ඒකටම මම පොඩියට කපාගත්ත චිකන් කෑලි ටිකක් දාලා බෙද ගන්නවා. මේ තියෙන්නේ බෙදලා ගත්ත චිකන් ටික. මේ ටික වෙනම අරන් තියලා මම එළවලු ටික කපා ගත්තා. මේ තියෙන්නේ කපන්න ලෑස්ති කරගත්ත එළවලු ටික. මුලින්ම කැරට් ටික හීනි තීරු විදියට කපා ගත්තා. ඊළඟට ලොකු බීලුණු ගෙඩිය කපා ගත්තා. ඒකත් චූටි තීරු වලට තමයි කපා ගත්තේ. සුද්ධ කරගත්ත සුදුලුණු බික් කීපය හොඳට තලලා පොඩියට කෑලි කපාගත්ත චූටි කොටි තමයි කපාගත්තේ. මේක බ්ලෙන්ඩර් කරලවත් මං ගෙඩිය දාලා කොටලවත් නෙමෙයි මං ගත්තේ. ඊළඟට ලීක්ස් පොළ ටිකත් හීනයට කපා ගත්තා.
පාස්තා එක සැරට තියෙන්න මම මේකට අමරිස් කරල් දෙකකුත් එකතු කරගත්තා. එළවලු ටික කපා ගත්තට පස්සේ මම ආයෙමත් පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාලා බිත්තර දෙක බැදගත්තා. මම මේකට බිත්තර දෙකක් දැම්මා. බිත්තර දෙක හොඳට පොඩියට කුඩාවට කැඩිලා වෙන් වෙලා බැදෙනකන් හැඳි ගාමින් බදින්න ඕන. මේ තියෙන්නේ රන්වන් පාට වෙනකම් බැදගත්ත බිත්තර ටික. මේ ටිකත් වෙනම අරන් තියෙනවා පේස්ට් එක හදා ගන්නකම්. දැන් හදන්නේ පේස්ට් එක හදාගන්න. ඒකට පායිල් පෑන් එක ලිපේ තියලා තෙල් ටික දාලා හත් කරගන්නවා. මේ මම පොඩි සුදු ලුණු කෑල්ලක් දාලා බලන්නේ තෙල් එක රත් වෙලාද කියලා. තෙල් එක හොඳට රත් වෙලා නිසා සුදු ලුණු ටිකයි බී ලුණු ටිකයි අම මිරිසුයි දාලා මම මේ ටික චුට්ටක් වෙලා බැදගත්තා. මම එච්චර උයන්න ආස නැහැ. හැබැයි විශේෂ දේවල් හදන්න කැමතියි. සාමාන්‍යයෙන් හැමදාම කන බත් ව්‍යංජන හදන වෙලාවට ඒක කරන්න ඕනිම නිසා කළාට ආසාවෙන් කරන්නේ මේ වගේ වෙනස් කෑමක් හදන්න හිතුනොත් විතරයි. බත් ව්‍යංජන වෙනට වඩා අනිත් හැමදේම වගේ හදලා බලන්න මං ආසයි. ඔයාලට පේනවා ඇති මේ ලුණු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම ඒකටම කැරට් ටික දාලා කැරට් ටික වෙලාවක් තෙල් එකේ තම්බ ගත්තා. ඒකට මම පියන වැහුවා විනාඩි 2ක් 3ක් වගේ පියන වහලා තමයි තම්බ ගත්තේ. කැරට් ටික තැඹුණාට පස්සේ මම ඒකට සෝය සෝස්, තක්කාලි සෝස්, ඔයිස්ටර් සෝස් දාගත්තා. මේකේ මම ඇත්තටම දාන ප්‍රමාණය පෙන්වන්නේ නැහැ. මේ මොකද මට තනියෙන් වීඩියෝ කරගන්න අපහසු වුණ නිසා. ඒ වුණාට ඒකට රස ප්‍රමාණය අනුව ඒ සෝස් වර්ග තුන එකතු කරා. සෝයා සෝස් වල ලුණු තියෙන නිසා රස පමණට ලුණුත් එකතු කරා මේකට මම. ඊට පස්සේ පේස්ට් එක ටිකක් කලවම් කරලා ඒකට බැදගත්ත චිකන් ටිකයි බිත්තර ටිකයි එකතු කරා. එකතු කරලා පේස්ට් එක හොඳට කලවම් කරා. මේ තියෙන්නේ තම්බගත්ත පාස්තා ටික. දැන් ඒ ටික පේස්ට් එකත් එක්ක දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ හොඳට කලවම් කරපු පාස්තා එක. මේකට උඩින් කපාගත්ත ලීක්ස් කොළ ටික ඉහනවා. ඉහලා පියනකින් වහලා විනාඩියක් වගේ ආයෙත් තම්බ ගත්තා. අන්තිමට මේ වගේ තමයි පාස්තා එකේ පෙනුම. මේක රසට තිබ්බා. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට මොකටම ගොඩක් ස්තුතියි. මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. bye.